හායි ඔගොල්ලෝ පොඩි කාලේ ඉඳලා ගණන් හදලා තිබ්බට ගණන් හදනවා කියන්නේ ඇත්තටම මොකක්ද කියලා ඔගොල්ලෝ හිතලා තියෙනවා. A levels වලට කලින් ඒ කියන්නේ grade 6 ඉඳලා grade 11 වගේ වෙනකම් ඔයගොල්ලන්ට ගානක් ගැන හිතන්න තියෙන්නේ හරියට plan එකක් හදාගෙන ගානකට යන්න තියෙන්නේ algebra and geometry වල වගේ පොඩි කොටස් ටිකක විතර. හැබැයි grade 12 නැත්නම් A levels වලට ආවම උන්ට ගොඩාක් තැන්වලදී ගණන් ගැන හිතන්න තියෙනවා. හැමදෙනකදීම වගේ ගොඩක් හිතලා දේවල් හරි විදියට කරන්න තියෙනවා. අඩුම තරමේ මුල් කාලෙවත් එහෙම කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ ප්‍රැක්ටිස් එක ආවට පස්සේ ඔටෝම ඔයගොල්ලන්ට ගාන පෙන්නි. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒ ගාන හදාගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතුවා කොහොමද ගානක් ගැන හිතන්නේ නැත්නම් ගානක අවසාන අපිට අවශ්‍ය පිළිතුරට යන්නේ කියන එක පිළිබඳ මම දකින විදිය ගැන වීඩියෝ එකක් කරන්න. ඉතින් මේ වෙනුවෙන් මම තෝරගත්තේ ඒ ත්‍රිකෝණමිතිය නැත්නම් ත්‍රිකෝණමිතිය තියෙන ගණන් පහක්. පළවෙනියටම ඔයගොල්ලන්ට ඕනම ගානකදී හිතන්න දත්ත තියෙන්න ඕනේ. සමහර තැන්වලදී ඒවා ප්‍රමේයයන්, සමහර තැන්වලදී සමීකරණ, සමහර තැන්වලදී හරි සූත්‍රයක එක ඒවා ඊට පස්සේ ත්‍රිකෝණ වල ලක්ෂණ වෙන්න පුළුවන්. නැත්නම් තව එක දේවල් වෙන්න පුළුවන්. ඒක මොනවා හරි දත්ත ටිකක් ඔයගොල්ලන්ට තියෙනවා. ඉතින් මම මේ ගානේදී ත්‍රිකෝණමිතිය ඒ ත්‍රිකෝණමිතිය මූලික සූත්‍රවල තියෙන මූලික සමීකරණ 5ක් 6ක් ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙනවා. මේ ටික හතර බලන්න ඕනේ. පළවෙනිම දේ තමයි ඕනම ගානකදී සමීකරණයක් බලනවා නෙමෙයි සමීකරණයක් දැනෙනකම් ඒක ඇතුළේ තියෙන එක ලක්ෂණ අපි එළියට ගන්න ඕනේ. එතකොට ඒක අවසානයේදී අපිට ඕනම දෙයක ඇතුළාන්තේ පේන්න ගන්නවා. එතකොට අපිට ගානක් දැක්ක ගමන් පිළිතුරට යන පාරක් පේන්න ගන්නවා. එහෙනම් පළවෙනිම දේ වෙන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න ක්‍රමයන් ඊට පස්සේ සමීකරණ වගේ දේවල් අරගෙන ඒවා හොඳට තේරුම් ගන්න බලන්න. ඒවා එතකොට ඉබේම මතකයටත් ඇයි සහ ඔයගොල්ලෝ ඒවා එක ලක්ෂණ ඒක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙන්න මේකදී මේකයි මේක මෙතනින් වෙනස් වෙන්නේ මේ හින්දා මේක මේ හින්දා ස්පෙෂල් වෙනවා ඒ වගේ දේවල් ඔයගොල්ලෝ දකින්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට ඒවත් එක්කම ලින්ක් වෙලා හොඳ මතකයක් හැදේ. එතකොට ඔයගොල්ලෝ උත්සාහ දරන්නේ නැතුවම ඔයගොල්ලන්ට ගානක් දැක්කම ඒ ගානට ફોකස් කරේ ගමන් ඉබේම ගානට යන පාත් එක පෙළේ. හරි එහෙනම් අපි පළවෙනියටම සමීකරණ ටික බලලා දෙමු. පළවෙනි සමීකරණය තමයි tan θ සමානයි sin θ බෙදීම cos θ. දෙවෙනි සමීකරණය තමයි cot θ සමානයි cos θ බෙදීම sin θ. තුන්වෙනි සමීකරණය පළවෙනියට අපි දකින්න ඕනේ tan θ සහ cot θ කියන්නේ එකම වගේ විදිහේ ඒ tan θ ගේ පරස්පරය තමයි cos θ කියන්නේ මේ cot θ කියන්නේ. එතකොට එකම විදිහේ ලක්ෂණ තියෙන සමීකරණ දෙකක් කියන එක. tan θ සමානයි sin θ බෙදීම cos θ and cot θ සමානයි cos θ බෙදීම sin θ. මම පස්සේ තව මේවා තියෙන ලක්ෂණ ගානකදී මේවා කොහොමද කනෙක්ට් වෙන්නේ කියන එක මේ වීඩියෝ එකේ ඉස්සරහට කියනවා. දැනට ඒ දෙක පොඩ්ඩක් එක වගේ සමීකරණ දෙකක්. ඊට පස්සේ cosec θ සමානයි 1ට sin θ ඊට පස්සේ sec θ සමානයි 1ට cos θ ඊට පස්සේ cot θ සමානයි 1ට tan θ කියලා සමීකරණ තුනක් අපිට ගන්න පුළුවන්. අර පළවෙනි සමීකරණයම අපිට tan θ සමානයි sin θ බෙදීම cos θ and cot θ සමානයි cos θ බෙදීම sin θ කියන එකකින් අපිට ගන්න පුළුවන් අන්තිමට ගත්ත tan θ සමානයි 1ට cot θ නැත්නම් cot θ සමානයි 1ට tan θ කියන සමීකරණය. ඊට පස්සේ මේ සමීකරණ පහට අමතරව තව සමීකරණ තුනක් ඔයගොල්ලන්ට තියෙනවා. පළවෙනි එක තමයි sin වර්ග θ ධන cos වර්ග θ සමානයි 1. මේක ඔයගොල්ලෝ O level ගණිතෙදි ඉගෙන ගන්නවා. හැබැයි A level වලදී ඔයගොල්ලන්ට ඒක අවශ්‍ය වෙන අනිවාර්යයි. ඊට පස්සේ ඊළඟ සමීකරණය තමයි 1 ධන tan වර්ග θ සමානයි sec වර්ග θ. ඊට පස්සේ සමීකරණය තමයි 1 ධන cot වර්ග θ සමානයි cosec වර්ග θ. පළවෙනියටම tan θ සමානයි sin θ බෙදීම cos θ. අපි මේ සමීකරණේ මොන වගේ තැනකදී මොන වගේ ගානකදී යූස් කරනවා. normally අපිට සමීකරණයක මොකක් කරේ අපිට බව පෙන්වීමක තිබ්බොත් tan θ පද වගේ වලින් දීලා ඊට පස්සේ ඒක sin θ cos θ වගේ පද වලින් අවසාන වෙන විදිහට මුලින්ම දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඇතුළේදී අපිට ගාන ඇතුළේදී තව සම්බන්ධතා ගොඩකට යන්න වෙන්න පුළුවන්. හැබැයි අපිට ගාන උඩින් පේන්න ඕනේ මුලදී අගදී තියෙන එහෙම අපිට අනිවාර්යෙන් කොතනකදී හරි ඒ වගේ වෙනස් කිරීමක් කරන්න වෙන්න පුළුවන් කියලා.
අපිට කවදාවත් ගණනකින් කියන්න බෑ අනිවාර්යෙන් එකපාරට කරන්න පුළුවන් කියලා. සමහර ලොකු ගණනකදී අපිට කියන්න බෑ එහෙම නිශ්චිතව මේකම මෙහෙම වෙන්න ඕනේ කියලා. අපිට මොකක් කරන්න නැඹුරුතාවයක් තමයි දක්වන්න පුළුවන්. එතකොට අපිට ඒ වගේ දෙයක් වෙනුවට පස්සේ අපිට ගාන එක දිගට ගාන එකක් දක්වා වෙනකන් අපිට හිතෙන්න ගන්නවා. එහෙම තමයි අපිට එතකොට ගාන පේද්දි අපිට ගට් ෆීලිං එක දැනෙනවා මේක හරි කියලා. එතකොට අපි ගාන හදාගෙන යනවා. එතකොට ගාන උත්තරේ එනවා. ඒක ඉන්නේ ප්‍රැක්ටිස් එකයි. ඔයගොල්ලෝ මේ වගේ දැකලා හිතලා කරනවා විතරයි. එහෙනම් පළවෙනිදී tan θ සමාන sin θ වේදම cos θ කියන එක ඒ විදිහට යූස් කරන්න පුළුවන්. අපි තව බලමු ගානකදී කොහොමද අපි ඒක හිතන්නේ කියලා. ඊට පස්සේ cot θ සමාන cos θ වේදම sin θ කියන සමීකරණය. ඒක අර කිව්ව යූස් එකම තමයි තියෙන්නේ. ඊට පස්සේ cot θ සමාන 1ට tan θ, cos θ සමාන 1ට sin θ, sec θ සමාන 1ට cos θ කියන සමීකරණ තුන. මේ තුනම ඇත්තටම යූස් වෙන්නේ අපිට කොහේ හරි ගානක් මැදදී හෝ ගානක මුලදී හෝ අපිට අර කිව්ව විදිහටම අපිට පේන්න ඕනේ කොහේ හරි තියෙන කොටසක sin θ cosec θ බවට පත් කරගන්න හරි cos θ sec θ බවට පත් කරගන්න හරි. මොකද අපි දන්නවා sec θ සමාන 1ට cos θ නම් cos θ සමාන 1ට sec θත් වෙනවා. ඒ වගේම මේ දෙකකට වෙනවා. එතකොට අපිට ඒ වගේ සම්බන්ධතාවයකට යන්න නම් ඒකත් එහෙම යන්නත් පුළුවන්. ඊළඟ අවසාන සමීකරණය තමයි මේක. මේකෙදි විශේෂ කාර්යයක් තියෙනවා. අපිට මේක දාන්න අනිවාර්යයෙන්ම වර්ගපද දෙකක එකතුවක් තියෙනවා. මෙතන වර්ගපද තියෙනවා. එකත් එක්ක එකතු වෙලා මේ වගේ සමදදාක් පෙවුනොත්, ඒ කියන්නේ ගානක් ඇතුළේ අපිට දෙන එකක මේ වගේ සමදදාක් වුණොත් අපිට තේරුම් ගන්නවා මෙතන මේ වගේ දෙයකට ගිහිල්ලා තමයි අපිට අවසාන පිළිතුරට යන්න වෙන්නේ කියලා. අවසාන පිළිතුර දිහා බලලා මම හිතන්නේ මේන්ලි ඔය ටික තමයි තියෙන්නේ. අපි ගානකදී බලමු කොහොමද හරිම විදියට මේක ඩිසයිඩ් කරන්නේ, මොන සමීකරණ දේව දන්නවනේ, කොයි වෙලාවෙද දේව දන්නවනේ, කොහොමද දේව දන්නවනේ කියන එක අපි බලමු. හරි, පළවෙනි ගාන තමයි cos වර්ග a tan වර්ග a දන sin වර්ග a cot වර්ග a සමාන 1 බව පෙන්වන්නේ. පළවෙනියට අපිට මේක දිහා බැලුවේ ගමන් පේන්න ඕනේ වර්ග තියනවා නම්, වර්ගපද තියනවා නම් සහ 1 බව පෙන්වන්නේ කියලා තියනවා නම් මේන්ලි අපිට යූස් කරලා තියෙන සමීකරණ ටික තමයි මේ ටික. හැබැයි මේක මේ විදිහට මේ හැඩයට නෙමෙයි මෙතන තියෙන්නේ. එහෙනම් අපි ඒක ඒ විදිහට හදා ගන්න ඕනේ. පළවෙනියට මම බලන්න cos වර්ග a තියෙනවා, ඊට පස්සේ tan වර්ග a තියෙනවා, sin වර්ග a තියෙනවා, cot වර්ග a තියෙනවා. සහ මේක එක බව පෙන්වන්න කියලා තියෙනවා. එහෙනම් මේ පද දෙකක එකතුවක් එක බව පෙන්වන්න නම් මෙතන තියෙන්නේ මේ සමීකරණ. අපිට ඩිරෙක්ට්ලි කියන්න බෑ මේකමයි එන්නේ කියලා. හැබැයි බැලුවම මම පේනවා මේක එන්න තමයි ලොකු chance එකක් තියෙන්නේ. ලොකු සම්භාවිතයක් probability එකක් තියෙනවා. මොකද මේ සමීකරණ වලින් විතරක් තුන ගණන් මේ විදිහට තියෙන සමීකරණ විතරක් මේ තියෙන සූත්‍ර වලින් විතරක්. එතකොට පළවෙනියටම අපිට තියෙන එක තමයි හැබැයි cos වර්ග a අවුලක් නැහැ. tan වර්ග a කියන්නේ අපිට තව සිම්ප්ලිෆයි කරන්න පුළුවන් එකක්. තව ඇතුළට යන්න පුළුවන් එකක්. අපිට වෙනවා අපිට අවශ්‍ය විදිහට මේක එක බව වෙන්න ගන්න නම් ඒ වගේ දෙයකට යන්න නම් අපිට sin වර්ග cos වර්ග විදිහට හරව ගන්න වෙනවා. එතකොට මේ tan කියන්නේ ඒකට අපිට ඒකට වද දෙන කෙනෙක්, ඒකට හරියන්නේ නැති කෙනෙක්, ඒකට ගැලපෙන්නේ නැති කෙනෙක්. එහෙනම් අපි යාව ඒ විදිහට හරව ගන්න ඕන. tan වර්ග a කියන sin සහ cos ඇසුරෙන් ලියුවොත් sin වර්ග a බෙදීම cos වර්ග a කියලා අපිට දාගන්න පුළුවන්. සහ අපිට තව ගණන් වලදී වැදගත්ම වෙන එක දෙයක් තමයි ගණනක් හදන්න කලින් පොඩ්ඩක් ඒ කියන්නේ එකපාරට ගණන් දිහා ඇතුළට එකපාරට පියවර කිහිපයක් කොහොමද බලන්න පුළුවන් නම් ඒකත් ගොඩක් වටිනවා. ඒකත් මම කියන්නේ මේ ගණන් හදලා ඉවරලා කොහොමද මේ ගණන් දිහා එහෙම බලන්න කියලා. පළවෙනියට cos වර්ග a වර tan වර්ග a කියන එක අපිට මේක ඇසුරෙන් ලියාගත්තොත් sin වර්ග a යට cos වර්ග a. මොකද tan a උනත් එන්නේ sin a බෙදීම cos a. එතකොට tan වර්ග වෙන sin වර්ග a බෙදීම cos වර්ග a. ධන sin වර්ග a වර්ග cot වර්ග a කියන්නේ මේකත් අර විදිහම අපිට හරියන්නේ නැති ගැලපෙන්නේ නැති කෙනෙක්. ඒ හින්දා අපි යාවත් මේකෙන් ආදේශ කරගන්න
කොට්ටියට කියන්නේ කොස්ටියට බෙදීම sin θ. ඒ කියන්නේ මෙතෙන්ට આવොත් cos වර්ග t cos වර්ග a බෙදීම sin වර්ග a. මේකෙදි cos වර්ග a cos වර්ග a කැපිලා යනවා. sin වර්ගයට sin වර්ග a කැපිලා යනවා. ඊට පස්සේ එන්නේ sin වර්ග a ධන cos වර්ග a. ඒ කියන්නේ අපිට එන මේ සමීකරණය. ඒකින්ද left hand side නැත්තම් වම් අත්තේ දෙස සමාන වෙනවා right hand side එකට. දැන් මේ ගණනේදී වැදගත් වෙන දෙයක් තමයි අපිට අර මං කියෝ විදිහට පියවර කීපයක් ඉස්සරහට බලනවා කියන්නේ අපි ගණන් හදන්න කලින් අපි එකපාරට මේක දිහා බලන්න ඕනේ. බැලුවම අපිට වෙන්න tan වර්ගය කියන්නේ sin වර්ගයට cos වර්ගය ඒක ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් වෙනකොට පොල්වෙල් කාලෙත් ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ අහලා තියෙනවා. tan θ සමාන sin θ බෙදීම cos θ කියන එක හොඳට අහලා තියෙනවා. ඒක දැනගත් වෙනවා මම හිතන්නේ. ඒක හොඳට පේනවා. එතකොට sin වර්ග a යට cos වර්ග a නම් cos වර්ග a cos වර්ග a කැපිලා යනවා. එතකොට sin වර්ග ඉතුරු වෙනවා. මෙතන ඒ විදිහටම දැන් මේක හදන්නේ කරගත්තේ. ඒලෙල් කරන කෙනෙක් නම් නෙවෙයි මම මේ කියන්නේ. කවුරු හරි ගණන් දන්නේ නැතුව ඉගෙන ගත්ත කෙනෙක්ට. එතකොට අපිට පේන්නේ මොනේ? හරි cos වර්ග θ කියන්නේ cos වර්ග a කියන්නේ cos වර්ගයේ විදිහම sin වර්ගයේ sin වර්ගයේ දිනා ඒකට එකතු වෙනවා. එතකොට sin වර්ගයේ මේ පැත්තේ වෙනවා cos වර්ගයේ මේ පැත්තේ වෙනවා. ඒක තමයි එක වෙනවා කියලා පේනවා. ඒක තමයි වටිනම දේ. ඒක හැදෙන්නකොට හිතන්න ඕනේ මේ වගේ සමීකරණ ටිකක් අරගෙන මේ වගේ ගණන් දිහා හිතන්න ඕනේ. ලොජිකලි හිත අපි හැම වෙලෙම අහන ප්‍රශ්න තමයි අහන්න ඕන ප්‍රශ්න තමයි කොහොමද අපි මේක බවට ගෙනියන්නේ? ඒක ඕගොල්ලෝ හිතලා බලන්න කොහොමද කරන්නේ? මෙතනදී අපිට හිතන්න ගන්න පුළුවන් දත්ත නැත්නම් සාධක නැත්නම් නැඹුරු වෙන්න පුළුවන් දේවල් තමයි වර්ග දින හින්දා අපිට මේක යොදන්න පුළුවන් ඇති කියලා අපි හිතලා බලන්න. හිතලා බලලා අපි ඒක දාලා යන්න උත්සාහ කරනවා. හැබැයි මේකට යන්න බෑනේ. බැරි වෙන හේතුව තමයි tan වර්ග ඒ cos වර්ග ඒ වගේ පද දෙන්නේ ආදිනවා. ඒ හින්දා අපි ඒව ආදේශ කරගන්නත් අපි ආව තියෙනවා. ඒකට අපි ඒකත් ආදේශ කරලා හිතලා බලන්න ඕනේ. මම හිතන්නේ එහෙම ගන්න ලියාගෙන හදනකොට ඒගොල්ලෝ මුලින් හිතලා බලන්න ඕනේ. මේ මොලේ පාවිච්චි කරලා තමයි හිතලා බලන්න ඕනේ. එතකොට තමන්ට තේරෙනවා ඒ thinking process එක logical process එක ඔයගොල්ලන්ගේ brain එකේ ඇතුලේ මේ පියවර ඔයගොල්ලන්ට දකින්නත් පුළුවන්. ඒකත් ගොඩක් වටිනවා. ඒ කියන්නේ මම මේක හිතනවා මේකට යන්න පුළුවන් පාත් එක මේකයි. එතකොට ඔයගොල්ලන් මොලේ එක තැනකදී ඒක ඔයගොල්ලන්ට ඒක හරියට මොලේ විදිහට ඔක්කොම තියන් ඉන්න බැරි වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ආයෙ try කරනවා. ඒ වගේ තමයි ගණන් හදන්න පුළුවන්. මේක විනෝද වැඩක්. මේ විදිහට ඔයගොල්ලෝ කියන්නේ හොඳට හිතලා බලන්න කොහොමද මේක තියෙනවා මේක මෙතනට ගෙනියන්නේ කොහොමද? මම දන්නේ මේක කොහොමද මම මේක ගෙනියන්නේ? අන්න ඒක හැම වෙලෙම හිතලා බලන්න. මම මේ ඊළඟ ගණන් වලදී ඔයගොල්ලන්ට කියන්න කොහොමද මම හිතන්නේ ඊට පස්සේ ගණන් ටිකක් කියලා මේ වගේ කියලා. ඊට පස්සේ ගන්න තමයි එකට sec a ඍණ tan a සමානයි sec a ධන tan a බව පෙන්වන්න කියන්නේ. පළවෙනියට බලන්න ඕනේ අපිට මේක අපි දැක්කොත් sec a කියන්නේ එකට cos a. tan a කියන්නේ sin a යට cos a. අපි එකට cos a එළියට ගන්න ඕනේ. එතකොට ඒක උඩට ඇති cos a වෙනවා. අවසාන ප්‍රකාශනය වෙන්නේ cos a බෙදීම එක ඍණ sin a. අපිට මේ ගන්න ඒ විදිහට යන්න පුළුවන්. හැබැයි එහෙම යන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අර පෙන්වන්න ඕන දේ තමයි අපිට මේකේ පිළිතුර තියෙන්නේ sec a tan a පදවලින්. එහෙනම් අපි sin a cos a වලට හරවන්න එහෙම ස්පෙෂල් ආරමුණක් නැහැ. එතකොට අපිට බලන්න ඕන වෙන විදිහක් අපිට තියනවාද කියලා. මොකද අපි ගානක් හදද්දී ගාන හදන්න තියෙන ලොකුම පාරෙන් නෙමෙයි යන්න ඕනේ. අපි ගාන හදන්න තියෙන ලේසිම පාරෙන් අපි යන්න බලන්න. ඒ නිසා අපි මේක ඇසුරෙන් අපිට තව සම්බන්ධයක් හිතාගන්න ඕන කියලා මේක හරියන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. එනකොට මේ පහනතු මේ තුලින් මොකක් හරි එකක් තියෙනවා සම්බන්ධතාවයක් කියලා බැලුවොත් වෙන වෙන මේ සම්බන්ධතාවයෙන් sec වර්ග θ tan වර්ග θ ඇතුළත් වෙනවා. හැබැයි අපිට මෙතන තියෙන්නේ වර්ගපද නෙමෙයි. හැබැයි ආයේ අපිට මෙතන මොනම් වර්ගපද හදන්න බැරි නෑ. ඔයගොල්ලෝ හොඳට හිතලා බලන්න. කොහොමද අපි මෙතන වර්ගපද හදන්නේ?
වර්ගපද හදනවා නම් අපිට වර්ගපද හැදුවට ඔය රූපනේ අපිට මෙතනදී ඕන වර්ගපදේ වෙන්නේ sec වර්ග θ වෙන tan වර්ග θ වගේ එකක්. sec වර්ග එකට ඒ කියන්නේ sec a tan θ sec a සහ tan a පමණක් ඇතුළත් වෙනවා නම් අපිට වැදගත් වෙන්නේ sec වර්ග ඍණ sec වර්ග a ඍණ tan වර්ග a වගේ එකක්. නැත්නම් tan වර්ග a ඍණ sec වර්ග a වගේ එකක්. මොකද එක ඇතුළත් වෙන්නේ නැතුව නම් මේක මෙතන තියෙන්නේ. ඒක ආයෙ හදාගන්න ඕන අපිට හදාගන්න වෙන්නේ එන්නේ ඒ වගේ එකක්. කොහොමද අපි ඒ වගේක් හදාගන්නේ? sec වර්ග a ඍණ tan වර්ග a නැත්නම් tan වර්ග a ඍණ sec වර්ග a වගේ එකක්. මෙතනදී අපිට ඒක කරන්න තියෙන හොඳම විදිය තමයි sec වර්ග a ඍණ tan වර්ග a හදාගන්න අපිට පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා වර්ග දෙක අන්තරේ සාධක ඔයගොල්ලෝ දන්නවා x වර්ග ඍණ y වර්ග සමානයි x ඍණ y වර්ග x ධන y අපිට ඒකේ අනිත් පැත්තට ඕන අපිට මෙතන හිතන්න පුළුවන් x ඍණ y මෙතන තියෙනවා x ඍණ y වගේ sec a ඍණ tan තියෙනවා අපි x ධන y එකෙන් හරයයි ලවයයි මේකෙදි උඩ කරගත්තොත් අපිට එතන තියෙනවා x වර්ග ඍණ y වර්ග වගේ කොටසක්. ඒ කියන්නේ sec වර්ගය ඍණ tan වර්ගය. අපිට මේ සමීකරණය එක පේනවා ඒක සමාන වෙනවා මේ tan වර්ගය මේ පැත්තට ගියම sec වර්ගය θ ඍණ tan වර්ග θ සමාන 1යි. එතකොට මේ පැත්තේ සමාන වෙනවා sec වර්ග a ඍණ tan වර්ග a කියන එක එකට සමාන වෙනවා. හරේ තියෙනවා sec a ධන tan a කියන පදේ. එතකොට අපිට අවශ්‍ය බව පෙන්වීම හැදෙනවා. මොකද අපිට මෙතන මේ tan වේලු එකනේ. ඒක අපිට හදාගන්න පුළුවන්. එහෙනම් අපි ගන්න හදාගෙන යමු. එකට sec a ඍණ tan a ගුණ කරනවා. අපිට වර්ගපද මොන හින්දා ගුණ කරගන්නවා. sec a ධන tan a sec a ධන tan a දැන් මේ දේ ගුණ වුණා අපිට එනවා sec වර්ග a ඍණ tan වර්ග a උඩ ලවය අපිට එනවා sec a ධන tan a කියලා. අපිට sec a ධන tan a එහෙමම ලියා ගන්න පුළුවන්. ලවය අපිට එනවා හරය අපිට එනවා මේක අපි දන්නවනේ 1 වෙන්නේ කියලා. එතකොට අපිට එන්නේ 1 කියලා. එතකොට අපිට අවශ්‍ය අවසාන සමීකරණය තමයි ලැබෙලා තියෙන්නේ. ඒ දෙක සමාන වෙනවා right hand side එක. එහෙම තමයි ඒ ගන්න හිතන්නේ. අපිට සමහරවිට අපිට ඕන දේ නැත්නම් අපිට ඒක හදා ගන්න වෙනවා. හදාගෙන ඉතින් කොහොමද හදාගන්නේ කියන එක මේ ගන්න හොඳ උදාහරණයක්. මේක අනිත් එක මේකදී යූස් වෙන මේ මෙතඩ් එක පාර්කේ ගුණ කරලා ගන්නවා කියන එක ත්‍රිකෝණමිතියදී නැවත හැමතැනකදීම වගේ යූස් වෙනවා. හරි. ඊට පස්සේ ගන්න තමයි cot a cos a බෙදීම cot a ධන cos a සමානයි cot a ඍණ cos a බෙදීම cot a cos a බව පෙන්වනවා. මේක අනිත් මම කියන්නම් හිතන්න පුළුවන් විදි කීපයක් ගැන තව මම තේරුම් ගත්ත හිතන්න පුළුවන් විදි කියලා හිතන ඒවා කීපයක් වෙනවා. එකක් තමයි අපිට මේක පේන ලොකුවට වෙනස් වෙන්නේ නැහැ පළවෙනිම. ඒ කියන්නේ cot a තියෙනවා cos a තියෙනවා ඒ පද දෙක විතරයි තියෙන්නේ ලොකුවට වෙනස් වීමක් වෙලා නැහැ. මම හිතපු දේ තමයි හරි. අපිට බව පෙන්වන්න තියෙන එකේ ලවයේ තියෙන cot a ඍණ cos a. අපිට මේකේ හරය ලවයේ දෙකම එහෙම left hand side හරය ලවයේ දෙකම ගුණ කරගන්න පුළුවන්. එතකොට අපිට method එක තමයි අපි අවසානයේ අවසාන බව පෙන්වන්න තියෙන එක හදාගන්නමින් යනවා පොඩ්ඩක්. ඒ කියන්නේ අපි ලවයේ මේ කොටස හදාගත්තා. එතකොට අපි මේ ටික අයින් කරලා බලුවොත් එකයට cot a cos a කියන එක ඉතුරු ටිකෙන් අපිට හදන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ දැන් cot a cos a බෙදීම cot a ධන cos a කියන එක අපි ගුණ කරගෙන හදා ගන්නවානේ.
අපිට හදා ගන්න පුළුවන් cot A ඍණ cos A. cot A ඍණ cos A කියලා. දැන් අපිට පේනවා පළවෙනිට අපිට අවසාන පිළිතුරේ මේක තියෙනවා නෙලවේ. එහෙනම් අපි දැනුත් ඒක හදාගත්තා අපිට කියන්න පුළුවන් මෙන්න මේ ටික. ඒ කියන්නේ මෙන්න මේ ටික ඒක සමාන වෙන්න ඕනේ මෙන්න මේ කොටසට. ඕක ඔයගොල්ලෝ ගානක් හදද්දී හිතන්න පුළුවන් එක විදිහක්. අපිට පුළුවන් හිතන්න එහෙම එක කොටසක් අපි හදලා ඉවර වෙලා එන ඉතුරු ටික එන්න ඕනේ මෙන්න මේක කියලා කියන්නේ. ඒක හැම ගානකදීම හොඳම විදිහ නෙමෙයි. ඒත් ඔයගොල්ලන්ට තේරෙයි කොතනද ඒක යොදන්නේ සහ කොතනද ඒක යොදන්න ඕනේ නැත්තේ කියලා. and ඔයගොල්ලන්ට තව දෙයක් පුළුවන්. ඒක මේ ගානට ලොකුවට ගලපෙන්නේ නැහැ. ඒක ඊළඟ ගානකදී කියන්නම්. ඒක තමයි ඔයගොල්ලන්ට පුළුවන් මොන අවසාන පිළිතුර දිහා බලලා ඒක පිටිපස්සට කීපියර් කීපයක් අරගෙන වගේ අපිට මේකෙන් ඉස්සරහට එතනට සෙට් කරලා ඊට පස්සේ ඉදිරියට ගිහින් අවසාන පිළිතුරට යන්න පුළුවන්. කියන්නේ මානසික පියර් කීපයක් පියවර කියලා අපිට ගන්න බෑ. අපිට පුළුවන් පොඩ්ඩක් හිමෙන් කරලා බලන්න මොකද්ද මේ ඇත්තටම තියෙන්නේ කියලා අවසානයේ. අපිට එහෙම පුළුවන් නම් අපිට පුළුවන් මේක එතනට ගෙනියලා එතන ඉඳලා පිළිතුරට ගෙනියන්න. ඒකත් එක පිළිගන්නවා. හිතන විදියක්. يعني කවුරු කියලා දීලා නෙමෙයි. ඔයගොල්ලෝ නම් හදද්දී ඔයගොල්ලන්ට තේරෙයි. මාත් දෙකම තව ඒක තව විදියක්. පළවෙනිට මේක. ඊට පස්සේ අපිට මෙහෙම හිතන්න පුළුවන්. cot A දන්න cos A cot A ඍණ cos A කියන එක අපි දන්නවා. ಗುಣ වුණාම පළවෙනි cot A cos A කියන බලාවේ. බෙදීම cot A දන්න cos A cot A ඍණ cos A කියන එක cot වර්ග A ඍණ cos වර්ග A වෙනවා. වර්ග cot A ඍණ cos A වෙනවා. දැන් අපිට පුළුවන් cot වර්ග A ඍණ cos වර්ග A කියන එක එක විදිහකට අපිට ඒක ගන්න පුළුවන්. මම දකින විදිහ තමයි cot වර්ග A කියන්නේ ආයෙත් දැන් පළවෙනිට අපිට මේ ටික කැපිලා යන්න බෑ. මේ ටික කැපිලා ගිහිල්ලා මේ උඩ cot A cos A කියන එක කැපිලා යට cot A cos A කියන එක එනවා. එහෙනම් අපිට ආයෙත් මෙතනිනුත් හිතන්න පුළුවන් නේ. අපිට මෙතනිනුත් හිතන්න පුළුවන්. හරි මෙයා මෙහෙම තියනවා නම් මේකෙන් මේක එන්න නම් මෙන්න මේ ටික මේක කොන්ස්ටන්ට්ලි තියලා අපි මෙයා ගැන හිතුවොත් මේක මෙහෙම තියලා අපි මෙන්න මේ කියන්නේ හරය ගැන හිතුවොත් හරය සමාන වෙන්න ඕනේ cot වර්ග A cos වර්ග A ට නේද? මොකද එහෙම වුණොත් නේද අපිට අවසානයේ cot A cos A එන්නේ. අන්න ඒක තමයි මම කියන එකක් අල්ලලා ඒ ටික මේ අතරලා ඉතුරු ටිකකින් එන්නේ මොකද්ද කියලා බලන්න. ඊට පස්සේ තව එකක් අල්ලලා ඒ ටික අතරලා ඉතුරු ටිකකින් එන්නේ මොකද්ද කියලා බලන්න. ඒ වගේ. එතකොට cos වර්ග A කියන එක මේ දැන් තියෙනවා එකක් විදිහට. අපිට පුළුවන් නේද cot වර්ග A කියන එක cos වර්ග A වෙනම sin වර්ග A විදිහට ගන්න. එහෙම වුණොත් අපිට cos වර්ගයේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන්. cot A පොඩි කරලා ලියන්න. cot A cos A බෙදීම අපි එකපාරම ලියලා ප්‍රතිශතයක් දෙලෙන්න cos වර්ග A යට sin වර්ග A වෙන්නේ මේක cos වර්ග A යට sin වර්ග A නේ. එතකොට cos වර්ග A ප්‍රතිශතයක් විදිහට ගත්තාම cos වර්ග A එක යට sin වර්ග A ඍණ එකයි කියලා cot A ඍණ cos A. ඊට පස්සේ අපිට cos වර්ග A අපි මේක අපිට කපන්න පුළුවන්. නමුත් අපි අවසාන පිළිතුරට ගිහිල්ලා මේක කරමු. cot A කියන්නේ අවසාන පිළිතුර කියන්නේ මෙතන cos වර්ග A cot වර්ග A හදාගන්න. දැන් ආයෙත් අපිට හිතන්න පුළුවන් නේ මේකනේ තියෙනවා මෙතන. ඒ කියන්නේ මේ මුළු කොටස සමාන වෙනවනේ මෙයාට. ඒ වගේම cos වර්ග A තියෙන සාධකයක් විදිහට නේ. මෙතනත් ඒක සාධකයක් විදිහට තියනවාද ඔල්රෙඩි.
එහෙනම් කොට් වර්ගයේ A කියන එක මෙතනින් මේ ටිකකින් හැදෙන්න ඕන. එහෙනම් අපි ඊට පස්සේ ඒක හදාගන්නේ කොහොමද? කොට් වර්ගයේ A කියන්නේ කොස් වර්ගයේ A යට සයින් වර්ගයේ A. අපි මේ දෙකටම පොදු හරය විදිහට සයින් වර්ගයේ A ගත්තොත් එතන ඉබේම සයින් වර්ගයේ A කියන එක හැදෙනවා. එහෙනම් කොස් වර්ගයේ A විතරයි හැදෙන්න තියෙන්නේ. එක වෙන සයින් වර්ගයේ A කියන එක ලවයට එන්නේ. එතකොට ඒකෙන් කොස් වර්ගයේ A එනවා. එහෙනම් එතන කොට් වර්ගයේ A ගන්නත් අපිට පුළුවන්. ඒක ගන්න කොට් A වර කොස් A බෙදීම කොස් වර්ගයේ A වෙන මේක ලියන්න පුළුවන් එක වෙන සයින් වර්ගයේ කියන්නේ සයින් වර්ගයේ A මේක එක කියන්නේ සයින් වර්ගයේ A වෙනම සයින් වර්ගයේ A පොදු සාධකයක ගන්නවා හරයෙන්. එතකොට සයින් වර්ගයේ A සමාන හරි ලවයට එනවා එක වෙන සයින් වර්ගයේ A. ඒ කියන්නේ cos වර්ගයේ A. මෙතන sin වර්ගය. ඒක බාරක් cot A cos A. මේක සමාන වෙනවා මේ වර්ගයේ ඉන්නේ. මේක සමාන වෙනවා අතට අපිට මෙතන cot වර්ගයේ A ඉන්නේ. එතකොට cot A cos A කැපිලා යනවා. එතකොට අපිට අවශ්‍ය පිටුරු ගන්න පුළුවන් එකපාරම. ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඉතින් පියවර කීපයක් එකපාර දාන්න. ඒක තමයි මම හිතන්නේ ඔයගොල්ලෝ ඩෙවලොප් වෙනවා කියලා කියන්නේ. cot A වෙන cos A පාරය cot A cos A මේක සමානයි නේ right hand side වලට සමාන වෙනවා left hand side. එතකොට අනුභවයෙන් මේ ගන්න විශේෂම දේ තමයි අපි ගත්ත අර එක කොටසක් තියලා අපි ඉතුරු කොටස ගැන හිතන එක. මේ ගානම බොහොම ලේසියෙන් හදනවානේ. ඒ වුණා පළවෙනිට අපි දැක්කා අපිට ලවයේ තියෙනවා පිළිතුරේ ලවයේ තියෙන බව වෙන්නේ කරන්න ඕනේ කියලා අපි කොට් A දෙන කොස්සේ අපි හරිය ලවයේ දෙකම ගුණ කර ගන්නවා කොට් A දෙන කොස්සේකින්. ඊට පස්සේ අපි හිතනවා හරි ලවයේ එක තියෙනවානේ. ඒ ඉතුරු ටිකෙන් අපිට එන්න ඕනේ කොට් A එකයට කොට් A කොස්සේ එන්න ඕනේ ඉතුරු බෙදීමින් එන්න ඕනේ. ඊට පස්සේ අපි වැළුවා හරි දැනට ලවයේ තියෙනවා කොස්සේ කොට් A. එහෙනම් මේ තියෙන හරිය ඉතුරු වෙන කොටසින් එන්න කොට් වර්ගයේ A කොස් වර්ගයේ A එන්න ඕනේ. මේක එන්න නම් හරි ඒක එන්න නම් අපි ඊට පස්සේ හිතුවා අපි ඊට පස්සේ මේක බවපෙන් තව ටික ප්‍රසාරණය කරන්න ගත්තා. කොස් වර්ගයේ A විදියට ගත්තා. කොස් වර්ගයේ අපි ගත්තාම අපිට තේරෙනවා කොස් වර්ගයේ A තියෙනවා. හරි. එහෙනම් මේ කොටස කොට් වර්ගයේ A වෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක දැකලා ඒක හැදුවා. ඊට පස්සේ ගාන පිළිතුරේ අගට වෙනකම් ආව බොහොම ලේසි. එහෙම තමයි ගානක් හිතන්නේ. ඒකත් හිතන්න එක විදියක්. අපි බලමු. ඊට පස්සේ ගාන තමයි cos θ බෙදීම sec θ වෙන එක අඩු කිරීම cos θ බෙදීම tan වර්ගය θ සමානයි cot වර්ගය θ බව පෙන්වනවා. දැන් මේ ගාන ටැග් එකම අපිට පේන්න ඕනේ. හරි අපිට පුළුවන් නම් tan වර්ගය θව පොදු සාධකයක් විදිහට එළියට ගන්න. ඒකයට tan වර්ගය θ එතකොට එන්නේ. ඒක සමානයි cot වර්ගය θටනේ. එහෙනම් ඉතුරු ටික එතකොට අපි සාධකයක් විදිහට තව සාධකයක් තියෙනවා. ඒ සාධකයේ සමාන වෙනවනේ 1ට. එතකොට අපිට ඒ ගානේදී 1 කියලා වෙන මෙතන සාධකයක් ගන්න පුළුවන් නම් සහ මොකද අපිට මේක දැක්කම අපිට සාධකයක් ගන්න පුළුවන්. එහෙනම් මොකද sec θ මේක කියන එක කලින් විදිහටම අපිට තියාගත්තම sec θ ධනයකින් හරියට ගුණ කරලා එතකොට tan වර්ගය θ කඩා ගන්න පුළුවන්. ඒක පොදු සාධකයේ විදිහට ගත්තාම අපිට ඉතුරු අපිට එන කොටස 1යි කියලා පෙන්න ගන්න අපිට පුළුවන් නම් අර කලින් එකේ කිව්වේ කොටසක් හදා ගන්නවා ඊට පස්සේ ඉතුරු වෙන ටික වෙන ඊට පස්සේ හිතනවා කියන්නේ 1යි කියලා පෙන්න ගන්න පුළුවන් නම් අපිට ගාන හදා ගන්න පුළුවන්. මම ගාන හදා යන ගමන් තව එක්ස්ප්ලেইন කරන්න මේ මොකද. left hand side සමාන වෙනවා cos θ sec θ වෙන එක. දැන් මෙතන sec θ ධනයකින් අර එළවේ ගුණ කරගන්න පුළුවන් නේ. මම කියවන එක ත්‍රිකෝණමිතියදී නැවතනක් යූස් වෙනවා. මොකද අපිට මේ වගේ එකක් තනි පදයක් ලෙසම ලියා ගන්න පුළුවන් වෙනවා. ඒකින්ද සහ මෙතනදී ඒ තනි පදයේ කියන එක tan වර්ගය θ කියන එක යූස් වෙනවා. අපිට අවසාන ගන්න උත්තරේට යන්න ඩිරෙක්ට්ලි යූස් වෙනවා. ඒකින්ද අපි ඒක හදා
normally අපිට මේක ගන්න පුළුවන් අර ගානක් simplify කරගන්න. නමුත් මෙතනදී අපිට ඒක directly ගානට පිළිතුරට යනවා අවශ්‍යයි. ඍණ cos theta යට tan theta. දැන් අපි මේක දන්නවා sec වර්ග theta ඍණ 1 අපිට මෙතන කියනවා tan වර්ග theta. මෙතන tan වර්ග theta. tan වර්ග theta එනවා. එතකොට අපිට කෙලින්ම එකපාරම පොදු සාධක විදිහට එළියට අරගෙන අපි නම් දැන් ඊවර කීපයක් එකපාර කරන්න පුරුදු වෙන. මේක cos theta. එතකොට cos theta මෙතන පොදු සාධකයක් විදිහට තියෙනවා. tan වර්ග theta අපි දෙකම පොදු සාධකයක් විදිහට ගන්න පුළුවන්. එතකොට එනවා cos theta යට tan වර්ග theta sec theta ධන 1 ඍණ 1 මෙතනින් එන්නේ මේ පදේ ගත්තාම 1යි මේකෙන් මේ කොටස ගත්තාම මේකෙන් මේ කොටස එන්නේ මේක වාරයක් එකනේ තියෙන්නේ ඒක මේ කොටස තමයි ගන්න මේ එකතු කිරීම නැති ගුණ කිරීම එතකොට මේ ටික අපි ගත්තාම අපි cos theta බෙරීමට හැනවර්ග theta කියන එක මේකෙන් මේ ටික මේකෙන් මේ ටික එතකොට sec theta දාන එක පළවෙනි එකෙන් ඊට පස්සේ ඍණ 1 ඍණ ලකුණ 1 ඊට පස්සේ අපිට කලින් වගේම තියෙන්නේ cos වර්ග theta කියන එක දැන් හැදලි ඉවර මොකද tan වර්ග theta හරියනේ තියෙන්නේ එතකොට tan වර්ග theta හරිය තියෙනවා කියන්නේ ඒක සමානයි cos වර්ග theta ඒක හැදලා ඉවරයි නම් ඉතුරු ගුණ ගැන තියෙන දෙක කියන්නේ cos theta මෙතනින් එන්නේ sec theta සමාන වෙන්න ඕන එකට මොකද ගුණ වෙලා නැද්ද තියෙන්නේ cos වර්ග theta පාරක් එකයි මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ මෙහෙමනේ එහෙනම් මේක එක වෙන්න ඕන ඔකට බැලුව ගමන් මොකද වෙනවා sec theta කියන්නේ එකයට cos theta අපි මෙතෙන්ද දැම්මොත් එකයට cos අපි තව පියවර ගන්න මම මේක පෙන්නනවා cos theta කියන එක එකයට cos theta එක්ක ගුණ වුණාම ඒකෙන් එක එන්නේ සමානයි එක එන්නේ එතකොට එක සැරේ පිළිතුර ලියන්න පුළුවන් cot වර්ගය theta කියලා සමානයි right hand side අයිදාට ඇඟුලට තේරෙනවා කියලා හිතන්නේ මේ වගේ ගණන් වල විශේෂයෙන් මොකද එක එක ගණන් වල ත්‍රිකෝණමිතියේදී ස්පෙસિෆිකලි හිතන්න ඕන දේවල් තියෙනවා ඊට පස්සේ අනුකලනයේදී ඉන්ටග්‍රල්ස් වලදී හිතන්න ඕන දේවල් තියෙනවා ඊට පස්සේ අවකලනයේදී ඩිෆරෙන්ෂියේෂන් වලදී හිතන්න ඕන විදි තියෙනවා ඒ වගේ එක එක තැන් වලදී හිතන්න ඕන වෙනස් තැන් තියෙනවා හැබැයි මූලික හිතන දේ තමයි අපි කොහොමද අවසාන පිළිතුරට යන්නේ අපි ගාව තියෙන දත්ත වලින් කියන එක සහ මම කිව්වේ දැන් මේක එක කොටස් හදාගෙන ඉතුරු ටික ගැන හිතනවා කියලා ඒ වගේ මෙතඩ්ස් අපිට යූස් කරන්න පුළුවන් වෙනවා හරි මේක තමයි පස්වෙනි ගාන අපි මේ වීඩියෝ එකෙන් කතා කරන අන්තිම ගාන මට මම මේක ගත්තේ අන්තිමට සමහර ගාන තියෙනවා අපිට පළවෙනියටම ඩිසයිඩ් කරන්න බෑ නිශ්චිතව මේකයි කරන්න කියලා අපි සමහර ඒවා දැන් මේ වගේ එකක් අපි මුලින් ප්‍රසාරණය කරගෙන බලන්න ඕනේ මේ ගුණ කරලා අරගෙන මේකේ පද ගුණ කරලා බලන්න මොකක්ද අපිට හරියටම හදාගන්න පුළුවන් කියලා බලන්න ඕනේ මොකද අපි මේවා නිකන් ගුණ කරලා අපිට පේනවා එහෙම විශේෂ ස්පෙෂල් එකක් හැදෙන්නේ නැහැ දැන් ගුණ කරලා බලන්න මොකක්ද අපිට ගන්න පුළුවන් කියලා අපි ගුණ කරලා බලමු පළවෙනියටම left hand side එක එතකොට අපිට එනවා මෙතනින් පද 9ක් මොකද 3 9 මෙයාත් එක්ක මෙයා මෙයාත් එක්ක මෙයා පද 9ක් සමහර පද කැපිලා යනවා සමහර පද එනවා බලන්න එක එනවා පළවෙනියටම එක ඊට පස්සේ tan theta ඍණ sec theta එනවා ඊට පස්සේ දාන cot theta ඊට පස්සේ cot theta tan theta කියන්නේ දැන් අපි දන්නවා එක සැරේම ඒකේ පරස්පරය දෙන්නේ එකට එතකොට ඒකේ ගුණ වුණාම එන්නේ 1යි කියලා ආයෙ මෙතන එනවා
cot theta ऋण sec theta ऋण cot theta sec theta අපිට ඒවත් එකපාරම ලියා ගන්න පුළුවන්. හොඳයි අපි පස්සේ බලමු. එම එකපාර ලියන්න ඕනේ නැහැ දැනට. cosec theta tan theta ඊළඟට cosec theta sec theta කියන්නේ cosec theta sec theta ऋण cosec theta sec theta මෙතන අපිට පේනවා මෙතන එක තියෙනවා මෙතන එක තියෙනවා දැන් එක දැනගත් එක නැහැ එහෙනම් අපි 1 1 2යිනේ අයතර පරණ කතාවට මෙන්න 1 1 2 එහෙනම් අපි ඉතුරු ටික තියනවානේ ඒ ඉතුරු ටික එකතුව මෙතන එකතුවක් නේ තියෙන්නේ අපිට මෙහෙම හිතන්න පුළුවන් මෙන්න මෙතන දෙකක් හැදිලා තියෙනවා දැනට අවත අවසාන විතරේ තියෙන දෙක බව වෙනවනේ කියලානේ දෙක හැදිලා නම් තියෙන්නේ ඉතුරු ටික එකතුවට එන්න ඕනේ බිඳුවයි කියලා. එහෙනම් මේ ඉතුරු ටික කියන්නේ මේක and මේ කොටස මුළු එකතු වෙන්න ඕනේ බිඳුවයි කියලා. මෙතන මේ දෙක එකතු කරාම බිඳුවයි කියලා එනවා. අපි බලමු මේක ලියලා එහෙම නැතුව ලියලා බලමු මෙතන මොකක්ද එන්නේ කියලා. පළවෙනිම sec cot theta sec theta කියන්නේ අපි දන්නවා cot theta කියන්නේ cos theta යට sin theta sec theta කියන්නේ එකයට cos theta. ඒතකොට cos theta එකයට cos theta කැපිලා යනවා. එකයට sin theta එනවා. එහෙනම් එතනින් එන්නේ cosec theta. ऋण cosec theta ධන cosec theta තියෙනවා. අපි මේ දෙක එකලා බලන්න cosec theta තියෙනවා. ඊට පස්සේ ආයෙත් මෙතන තියෙනවා cosec theta tan theta. cosec theta කියන්නේ එකයට sin theta. tan theta කියන්නේ අපි දැන් පළවෙනි බලනවා මේක අර කෙටි කරගන්න කෙටි වෙද්දී කැපිලා යයි. මොකද බිඳුවක් නෙන්නවනේ. ඒ ඉන්නේ දැන් කෙටි කරගන්න එක තමයි කරන්නේ. cosec theta සමාන එකයට sin theta. tan theta සමාන sin theta cos theta. එහෙනම් sin theta දැන් කැපිලා යනවනේ. එතකොට එන්නේ එකයට cos theta. ඒ කියන්නේ sec theta. මෙතන යනවා දාන්න sec theta. ඒ වගේම මෙතනින් තියෙනවා ඍණ sec theta. එතකොට මේ දෙකක් කැපිලා යනවා. එතකොට අපිට මේක නැහැ and මේක නැහැ. එතකොට මේ පදේ තියෙන්නේ cosec theta කියන්නේ එකයට sin theta. මේක තියෙනවා ඊට පස්සේ මේක නැහැ මෙතන sec theta. මේකයි tan theta කියන්නේ sin theta cos theta. ඊට පස්සේ cot theta කියන්නේ cos theta sin theta. අපි මේ දෙක පොදු හරයට ගත්තොත් එතකොට එනවා මෙතන දාගමු tan theta cot theta කියන්නේ cos sin theta කියන්නේ cos theta. ඊට පස්සේ cos theta වෙනුම් sin theta. අපි මේක පොදු හරයට ගත්තොත් ගන්නන්නේ sin theta cos theta කියන එක. එතකොට එක පැත්තකින් එනවා sin වර්ග theta අනිත් පැත්තෙන් එනවා cos වර්ග theta. ඒ දෙක එකතු වුණාම එකයි. එහෙනම් අපිට ඒ දෙක එකතු විදිහට ගන්න පුළුවන්. කෙලිම මුලින් ලියලා sin theta යට cos theta ධන cos theta යට cos theta යට sin theta ऋण cosec theta ऋण cosec theta sec theta කියන්නේ අපිට ලියා ගන්න ඕන ඒක එකට sin theta cos theta කියලා ऋण දැන් මේ දෙක කැපිලා යනවා. එතකොට අපිට ඊළඟට එන්නේ දෙක දාන්න මේකෙන් එන්නේ sin theta cos theta පොල්පද ඉදිරියට ගත්තාම sin වර්ග theta දාන cos වර්ග theta එදීම
sin theta ඊට cos theta ඍණ 1 sin theta cos theta දැන් අපි දන්නවා මේක එකට සමාන වෙනවා මොකද අපි පළවෙනි සමීකරණ දීපු සමීකරණකේ එතකොට මේක 1යි sin theta cos theta මෙතන අඩු වෙනවා මේ එකම පදය අඩු වෙලා යනවා එතකොට 2යි කියලා වෙන බිඳුව ඒක සමාන වෙනවා right hand side එකට එහෙනම් තමයි අපි ගාන උත්තරය ගන්න මම හිතනවා ඔයගොල්ලන්ට ගානක් පිළිබඳව හිතන්න යම් කිසි විදිහක බේස් එකක් ඉන්නේ කියලා මේක හදන්න පුළුවන් මේන්ම දේ තමයි ඔයගොල්ලෝ හැම වෙලේම හිතන්න ඕනේ කොහොමද හදන්නේ කියන එක සහ ඊට පස්සේ මානසික මුල් හදන්න try කරන්න ඕනේ එතකොට තමයි ඔයගොල්ලෝ මානස දියුණු වෙන්නේ ඊට පස්සේ ඔයගොල්ලෝ ගණන් හදන්න ඕනේ මොකද ඊළඟදී වගේ විභාග එක්සෑම් එකේදී ඔයගොල්ලෝ හිතලා ඉන්න ගන්න නැහැ ඔයගොල්ලෝ ගාන පේන්න ඕනේ ඔයගොල්ලෝ ගාන හදාගෙන යන්න ඕනේ ඉතින් මේ ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි එතකොට වෙන්නේ එහෙනම් පළවෙනි දේ තමයි මෙන්න මේක ඔයගොල්ලෝ කොහොමද කියන ප්‍රශ්නෙට විදිහට හොයාගන්න කොහොමද මේක කරන්නේ කියන එකට පිළිතුර ඔයගොල්ලෝ හොයාගන්න subscribe